දවස් ගානකට පස්සේ ආයි හම්බුනේ. මං වීඩියෝ එකක් දාලා තිබ්බා මීට කලින්. කොරියාවේ වැවකට ගිහිප් එකක්. ඒක හොඳ කමෙන්ට්ස් තිබ්බා. ඒ වගේම සෑහෙන ප්‍රමාණයකට මට views තිබ්බා. ඉතින් තව views මදි. පුළුවන් නම් තව views පොඩ්ඩක් වැඩි කරන්න කියලා මතක් කරනක මං අද පොඩි වීඩියෝ එකක් දාන්න ආවේ. ලොකු වීඩියෝ එකක් නෙමෙයි. පොඩ්ඩක් මම ගත්තු දෙයක් ගැන කතා කරන්න. මම මුලින්ම කොරියාවට ආවට පස්සේ ගත්ත පොඩි හොට් ප්ලේට් එකක් උයයින කන්න. ඒක පොඩ්ඩක් සවුත් වෙලා මට ඒක අයින් කරන්න. මං ඊයේ දැම්මා අලුත් හොට් ප්ලේට් එකක්. ඒ හොට් ප්ලේට් එක ගැන තමයි පොඩි වීඩියෝ එකක් දාන්න ආවේ. මේ තියන්නේ හොට් ප්ලේට් එක. අවුතෙන්ම ගෙනාවේ. අද දැන් ටිකට කලින් තමයි මේ හොට් ප්ලේට් එක ආවේ. ඒ ආපු ගාම තමයි වීඩියෝ එක දාන්න කියලා හිතුවේ. මේක කොරියා ප්‍රොඩක්ට් එකක්. හොඳයි. ඉතින් මම මේක දැම්මේ කූපන් එකකින් ආපු PlayStation බිල් එක තමයි මේ තියෙන්නේ. කූපන් එකකින් බිල් එක අනිවාර්යෙන් අපි ඕඩර්ස් එකක් දැම්මට පස්සේ ඕඩර් එකට අනුව මේ වගේ බිල් එකක් හදලා ඉවලා තියෙනවා අපිට. ඊට පස්සේ තව දාලා තියෙන අපේ කම්පැනි ඇඩ්‍රස් එක දාලා තියෙනවා මේ හරියේ. ඊට පස්සේ මගේ නම දාලා තියෙනවා. නමින් කොටසයි දාන්නේ එක අකුරක් විතරයි දාන්නේ. සාමාන්‍යයෙන් සමහර කට්ටියගේ ෆෝන් නම්බර් එන වෙලාව තියෙනවා. ඒ කියන්නේ කොරියාවේ පාවිච්චි කරන ෆෝන් එකේ ෆෝන් නම්බර් කියවන වෙලාව තියෙනවා. ඊට අමතරව දාලා තියෙනවා අපේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එකට අමතරව දාලා තියෙනවා අපිට ඩිලිවර් එක හම්බෙන දවස. ඒ කියන්නේ එහෙන් ඩිලිවර් කරන දවස නෙමෙයි ඩිලිවර් එක අපිට හම්බෙන දවස් විතරදී. ඔය අපේ කම්පැනිට එන දවස 6:11 කියලා දාලා තියෙනවා. අද 6:11 තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව මෙතන ප්‍රොම් කියලා දාලා තියෙනවා අපිට මේ ඒ කියන්නේ එවන තැන ඇඩ්‍රස් එක. ඒ කියන්නේ බඩු අපිට මේ ඩෙලිවර් කරපු තැන ඇඩ්‍රස් එක දාලා තියෙනවා. විශේෂ දේවල් වලට අපිට ගොඩක් දුරට ඒ ටික තමයි තියෙන මේ බිල් එක අනිවාර්යයෙන්ම තියෙනවා. පැකින් එක නම් ගොඩක් හොඳයි. පැකින් එක ගොඩක් ලස්සනයි. මෙයාගේ හැන්ඩල් එකකුත් තියෙනවා. ගොඩක් වටිනවා කියලා හිතනවා. මේකත් අරට වඩා අරකට ලොක් කාලේ මම පාවිච්චි කරා. මේකත් ලොක් කාලේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේක මට කොරියානු මුදලින් වුණා සම්මාන සාචුණන් විතර. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 7000කට කිට්ටු මුදලක් තමයි මේදී උනේ. ලංකාවේ නම් ඊට වඩා ගණන් ඇති. මම හරියටම දන්නේ නැහැ මොකද ලංකාවේ අපි ගෑස් වලින් වෙන හින්දා ගොඩක් දුරට හොට් ප්ලේට් පාවිච්චි අඩුයිනේ. හොට් ප්ලේට් ප්‍රයිස් ගණන් කොහොමද කියලා ලංකාවේ මුදල නම් දන්නේ නැහැ. මේ කොරියානු මුදල නම් සම්මාන සාචුණන් විතර වුණා. අපි මේක ඕපන් කරලා බලමු කොහොමද කියලා. මෙන්න මෙහෙම තමයි අපේ පැකින් එක ඒවල තියෙන්නේ. ගොඩක් ආරක්ෂිත විදියට හැම දෙයකටම ලොකු ආරක්ෂාවක් දෙනවා. බරත් සාමාන්‍යයෙන් තියෙනවා. හොඳ බර ප්‍රමාණයක් තියෙනවා මේකට සාපේක්ෂව. අපි බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේ දින හොට් ප්ලේට් එක අපි පොඩ්ඩක් මේක පැත්තකින් තියමු. ආයෙත් අපිට හැම එකටම ඕනම දෙයකට අනිවාර්යයෙන් මෙයාගේ නෝට්බුක් එකක් එවනවා. ඒ බුක් එකේ තමයි ගොඩක් මේ ගැන විස්තර තියෙන්නේ. ප්ලග් එක කොයිලා ඒත් රිමූව් කරලා තියාගන්න. ඒ වගේ පොඩි කිව්වට එක සාමාන්‍යයෙන් ලොකු දේවල් කියන්නේ අංජුන් කියන එක. අංජුන් කියන්නේ අපේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම සාපේක්ෂ කරගන්නවා. අපි හදිස්සියට ඇවිල්ලා අතපය තියනවා. ඒ කියන්නේ ප්‍රත්‍යලාත් දන්නේ නැහැ. ඒකින්ද හොඳ කල්පනාවකින් මේවා ගැන පාවිච්චි කරන්න ඕනේ. අපි බලමු හොට් ප්ලේට් එක කොහොමද කියලා පෙනුම. මෙන්න මේ තියෙන්නේ මගේ හොට් ප්ලේට් එක. ගොඩක් ලස්සනයි. අපි පාවිච්චි කරලා බලමු මේක කොහොමද කියලා. මේක ඉතාමත් ලස්සනයි ෆ්‍රේම් එක කොහොමද. ගොඩක් ලස්සනට තියෙනවා. දැක්කම ආසත් හිතෙනවා. මටම ආස හිතෙනවා දැක්කට පස්සේ අරකට වඩා ලොකු පෙනුමක් තියෙනවා. අරක මේ තරම් පෙනුමක් නැහැ. ඒකට වඩා මේක හොඳයි. පාවිච්චි කරලා බලමු කොහොමද කියලා. අපි මේක හොඳට පාවිච්චි කරොත් හොඳට වැඩ කරොත්
අනිවාර්යෙන්ම ඔයාලත් මාත් එක්ක ඉන්න කෑමක් හදන්න. ඉතින් ඊළඟ වීඩියෝෙදී හම්බෙමු. ඔයාලා හැමෝටම මේ වීඩියෝස් බලනකොට thank you. ඒ වගේම මම කලින් දාපු වීඩියෝ එකේ views පොඩ්ඩක් මදි කියලා මට දැනෙනවා. ඒකින්ද පුළුවන් තරම් share කරන්න, comment කරන්න, subscribe කරන්න, like කරන්න. පුළුවන් තරම් කට්ටියට share කරලා මගේ වීඩියෝ views ගන්න පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. thank you. ආදරේ ඔයාලා හැමෝටම.